welcome back to my YouTube channel. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. ඉතින් මම අදත් ගෙනාවා ලස්සන vlog එකක්. අපි ඉතින් වැඩි කතා නැතුව යන්කෝ vlog එකට. ඔන්නයාළුවනේ අපේ පැත්තට නම් හරිම වැස්ස. අපිට ඒ නිසා හරිම සීතලයි. අද මම පුංචි ඔයාලට ගේන්න යන්නේ විශේෂ vlog එකක්. එහෙනම් එන්නේ යාළුවනේ මාත් එක්ක බැටරිය පාවිච්චි කරලා බල්බ් එකක් පත්තු වෙන හැටි බලන්න. එහෙනම් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ඒකට අවශ්‍ය කරන බඩු ටික මොනවද කියලා. යාළුවනේ අපිට බල්බ් එක පත්තු කරන්න අවශ්‍ය වෙන්නේ මේ බඩු ටික තමයි. 9 volt බැටරිය, පොඩි ස්විච් එක, මීට වඩා ලොකු එකක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට, LED බල්බ් එක, බැටරිය සල් කරන ක්ලිප් එක, වයර් කෑල්ලකුත් ඕනේ වෙනවා. අපිට වයර් සුද්ධ කරන්න කතරක් තිබුණොත් වඩාත් හොඳයි. ඔන්න යාළුවනේ දැන් අපි වැඩේ පටන් ගමු. යාළුවනේ හොඳට මතක තියාගන්න දෙමාපියන්ගේ අවධානය තියන තැනක මේ වගේ වැඩ කරන්න. යාළුවනේ මේ තියෙන වෝල්ට් 9 බැටරිය. මම මේක ගත්තේ මෙන්න මේ ලොකු ලයිට් එක පත්තු කරන්න. මීට වඩා චූටි ලයිට් එකක් පත්තු කරනවා නම් ඕගොල්ලන්ට වෝල්ට් 2.5 බැටරියක් උනත් ගන්න පුළුවන්. යාළුවනේ මම මේ වගේ ලයිට් එකක් තමයි ගත්තේ. ඕගොල්ලන්ට වෙනස් ලයිට් එකක් උනත් ගන්න පුළුවන්. යාළුවනේ මේ තියෙන ස්විච් එක මම මේක ගත්තේ අපිට ලයිට් එක ඔන් ඔෆ් කරගන්න ලේසිනේ. ඕගොල්ලන්ට මීට වඩා ලොකු එකක් උනත් ගන්න පුළුවන්. මම ගත්තේ පොඩි ස්විච් එකක්. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ ක්ලිප් එක අරන් මෙන්න මේ විදිහට සල් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට සල් කරගන්න. මුලින් තද කරගන්නත් ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ස්විච් එක මෙන්න මේ කූරකට සල් කරගන්න ඕනේ මෙන්න මේ වයර් එක. ඊට පස්සේ ලයිට් එක අරන් මෙන්න මෙතනට සල් කරගන්න ඕනේ. යාළුවනේ අපි ඊට පස්සේ ගන්න ඕනි මෙන්න මේ ලයිට් එක. මේකේ මෙන්න මෙතන ධන ඍණ කියලා මාක් කරලා තියෙනවා. ඊට පස්සේ අපි බැටරිය අරන් බැටරිය මෙන්න මේ රතු පාට වයර් එක ධන වයර් එක මෙන්න මෙතන ධන කියලා ගහලා තියෙන්නේ. ආන් ඒ වයර් එකට මේක සම්බන්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ස්විච් එක අතර ගන්න ඕනේ. ස්විච් එකේ මෙතන කොතනකට හරි මෙන්න මෙතන මෙන්න මෙහෙම අපි සම්බන්ධ කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ ලයිට් එකේ මෙන්න මේ වයර් එක මේකට සම්බන්ධ කරගන්න ඕනේ. ඕන් දැක්කද ලයිට් එක පත් වෙනවා. ස්විච් එක ඔෆ් කරලා කරමුකෝ. අපිට මේ ලයිට් එක ෂෝට් වුණාම ඒ වගේ විදිහට පත් වෙනවා. ඔන්න අන්දක්කත් ෂෝට් වුණාම පත් වෙනවා. හරි අපි දැන් වැඩේ ඉවරයි. අපි දාලා බලමුද ලයිට් එක. මෙන්න බලන්න. අපි ලයිට් එක දාලා බලමුකෝ. මෙන්න මේ විදිහට පත් වෙනවා. මේක ලස්සනයි නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. යාළුවනේ දැන් අපිට තියෙන්නේ ලයිට් එක පත්තු කරන්න. අපි වැඩි කතා නැතුව යන්කෝ ලයිට් එක පත්තු කරන්න. ඔන්න තියෙනවා යාළුවනේ අපි බැටරියට සෙට් කරගත්ත ලයිට් එක. අපි මේක දාලා බලමුකෝ වැඩද කියලා. ඔන්න මෙන්න මේ විදිහට වැඩ වෙනවා. ඊට පස්සේ අපිට ඕන නම් මේක ඔන් ඔෆ් කරගන්නත් පුළුවන්.
මෙන්න මේ විදියට ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඉතින් මම ස්විච් එකක් දැම්මේ අපේ ලේසියට. දුවනේ ඕගොල්ලෝ මේක try කරලා බලන්න. try කරලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැබැයි අම්මලා තාත්තලා ඉන්න තැනක පරිස්සමින්. එහෙනම් මං අතට ගිහිල්ලා එන්නම්. ඕගොල්ලෝ මගේ channel එක subscribe කරන්න, share කරන්න, comment කරන්න අමතක කරන්න එපා. bye. ඊළඟට තවත් ලස්සන vlog එකකින් හමු වෙමු.